මම ගෙනාවා කාඩ් දෙකක්. මේ කාඩ් දෙකේ මේ තියෙන්නේ හාරත 6. මේ වගේම තව කාඩ් එකක් තියෙනවා රතු පාට රුවිත 6. මේ තියෙන්නේ ස්කෝප් 3. මේ වගේම තව කාඩ් එකක් තියෙනවා කලාබර 3. ඒකත් කළු පාට කාඩ් එකක්. අපි දැන් මේ කාඩ් දෙක හොයන්න තමයි යන්නේ. මම මේ විදිහට කාඩ් ටික දාගෙන යන්නම් එකින් එක. ඔයා කැමති තැනකින් ස්ටොප් කියලා කියන්නේ. අපි මුලින්ම හාරත 6 හොයමු. හාරත 6 අනිත් කාඩ් එක. ස්ටොප්. ස්ටොප්. එහෙනම් මම මේ හාරත 6 කාඩ් එක මේ විදිහට තියනවා. මෙහෙම තිබ්බා. ඊට පස්සේ මං ආපහු දාගෙන යද්දියා කැමති තැනකින් ස්ටොප් කියලා කියන්න. ස්ටොප්. ස්ටොප්. මම මේ කාඩ් එක මෙහෙම තියන්නද මේකෙන්? හා. හරි. එහෙනම් මම මේ ස්කෝප් 3 කාඩ් එකත් මෙහෙම තියලා තිබ්බා. දැන් සම්පූර්ණ කාඩ් පැක් එකේ අපි දැන් තිබ්බනේ කාඩ් දෙකක් කාඩ් පැක් එක මැදින්. ඒ දෙක ළඟ තියෙන ළඟම කාඩ් දෙක අපි ගමු. හරි. බලන්න. මේ කාඩ් පැක් එකේ කොළ 52ක් තියෙනවනේ. මේ කොළ 52 කිසිම කාඩ් එකක බෑග්ග්‍රවුන්ඩ් සමාන වෙන්නේ නැහැ. හැබැයි මේ දෙකේ විතරක් බෑග්ග්‍රවුන්ඩ් දෙක සමාන වෙලා තියෙනවා. හැබැයි පාට වෙනස් නේද? මේ බලන්න. මේ වගේ දෙකම එක බෑග්ග්‍රවුන්ඩ් එක. අපි බලමු. මේ කාඩ් දෙකෙත් සමහරක් විට බෑග්ග්‍රවුන්ඩ් දෙක සමාන වෙන්න පුළුවන්ද දන්නේ නැහැ. අපි බලමු මේ දෙකෙත් බෑග්ග්‍රවුන්ඩ් දෙක සමානයිද කියලා. ඔව්. ඒකෙම අනිත් කාඩ් දෙකට බෑග්ග්‍රවුන්ඩ් දෙක සමාන වෙලා තියෙනවා. සමහරක් විට මේ කාඩ් දෙකේ අනිත් කාඩ් දෙක ද දන්නෙත් නෑ මෙතන තියෙන්නේ. අපි බලමු. මම පොඩි ස්නැප් එකක් දෙන්නම්. ඔව්. බලන්න ස්කෝප් 3 කාඩ් එක තියෙන තැනින් තමයි ඔයා හරියටම ස්ටොප් කියලා තියෙන්නේ. ස්කෝප් 3 අනිත් කාඩ් එක තියෙන තැනින් තමයි ඔයා හරියටම ස්ටොප් කියලා තියෙන කලාබර 3 තියෙන තැන. එතකොට හාරත 6 කාඩ් එකේ අනිත් කාඩ් එක. ඒ කියන්නේ රුවිත 6 කාඩ් එක තියෙන තැනින් තමයි ඔයා හරියටම ස්ටොප් කියලා තියෙන්නේ. හරිද? හරි. හැබැයි මේ මැජික් එකේ මේක නෙමෙයි හරිම මැජික් එක. මොකද මම පොඩි ස්නැප් එකක් දුන්න ගමන් මේ කාඩ් පැක් එක සම්පූර්ණ සුදු පාට කාඩ් බවට පත් වෙනවා. ඔයාට ඕනනම් පුළුවන් කාඩ් අරගෙන බලන්න. හරි මැජික් එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න.